සමහර දවස් තියෙනවා කිසිම හදිස්සියක් නැතුව ජීවිතේ ටිකක් හෙමින් විඳින හිතන දවස්. හැමදාම එකම රූටින් එකේ දවන අපිට සමහර වෙලාවට පුංචි විරාමයක් ඕන වෙනවා. ඉතින් අද ඒ වගේ දවසක්. ෆෝන් නොටිෆිකේෂන්ස් ටිකක් අමතක කරලා වැඩ ටිකක් පැත්තකට තියලා හිතට නිදහසක් දෙන්න අපි ආව මේ ලස්සන කැෆේ එකට. ඉතින් මේ දවස කොහොම වේද කියලා බලමු. පළවෙනි බැල්මෙන්ම මේ තන හරිම කොසි ලුක් එකක් තමයි තිබුණේ. ලොකු සද්ද නෑ, හිමින් කතා කරන මිනිස්සු, කොෆි වල සුවඳ, පුංචි ලයිට්ස්, හැම ඩීටේල් එකක්ම හිතට නිස්කලංක හැඟීමක් ගෙනාවා. ඇත්තටම මේ වගේ තැන්වලට ආවහම කාලය ටිකක් හිමින් යනවා වගේ දැනෙනවා. මේ කැෆේ එකේ මම වැඩියෙන්ම ආස වුණේ මේ බුක් ස්ටෝර් එකට. පොත්වලින් පිරුණු රාක් අතරේ ඇවිදිනකොට වෙනම ලෝකයකට ගියා වගේ දැනෙනවා. සමහර පොත්වල කවර් එක දැක්කහම ඒක අරගෙන කියවන්න හිතෙනවා. සමහර පොත් කියන්නේ අපි තාම ජීවත් නොවුණු කතා. තවත් සමහර පොත් අපේම හිතේ තිබෙන හැඟීම්. ඉතින් මේ වගේ තැන්වලට ආවම හිතට ලැබෙන සැනසීම වෙනමම දෙයක්. මම බුක් ස්ටෝර්ස් වලට ආස වෙන්නේ පොත් මිලදී ගන්නම විතරක් නෙවෙයි. මෙතනට ආවහම හරිම වෙනස් නිහඬකමක් දැනෙනවා. හැම ෂෙල්ෆ් එකක්ම තව අලුත් කතාවක් හොයාගෙන යන්න කියලා ආරාධනා කරනවා වගේ. මම හිතන්නේ සමහර තැන් අපිව නිහඬ කරනවා. මේ බුක් ස්ටෝර් එකත් ඒ වගේ තැනක්. කොෆි එකක් බොන්නවත් මේ බුක් ස්ටෝර් එකේ වැඩි වෙලාවක් ගෙවෙයි කියලා නම් හිතුවේ නෑ. හැබැයි මෙතන තමයි වැඩිම වෙලාවක් ගත වුනේ. එක පොත් බලනකොට තව ටිකක් ඉන්න හිතෙනවා. ඉක්මන් කරන්න ඕනි තැන් හිමින් ගෙවෙනවා. මේ වගේ වෙලාවල් තමයි මම වැඩියෙන්ම එන්ජොයි කරන්න ආස. ඇත්තටම මේ කැෆේ එකට එන්න හිතෙන්නේ බුක් ස්ටෝර් එක නිසාම වෙන්න ඇති. සමහර වෙලාවට පොතක් මිලදී ගන්නට වඩා පොත් අතරේ ටික වෙලාවක් ඇවිදින එකම හිතට සැනසීමක්. පොතක් තෝරන එකට මම කවදාවත් ඉක්මන් වෙන්නේ නැහැ. එක පොත් අතට අරගෙන පිටු කීපයක් පෙරලලා බලන එක මටත් නොදැනීම හිත නිදහස් කරන පුංචි පුරුද්දක්. අන්තිමට ගෙදර අරන් යන්නේ එක පොතක් වුණත් මතක හිටින මොහොත නම් හැම පොතක්ම අතර ගෙවන මේ ටික වෙලාව. ඩේට් එකක් කියන්නේ හැම වෙලාවම ලොකු සර්ප්‍රයිස් එකක් හරි එක්ස්පෙන්සිව් ප්ලේස් එකක් හරිම නෙවෙයි. සම්ටයිම්ස් එකට වාඩි වෙලා කොෆි එකක් බොන එකත් ඇති. එකිනෙකනාගේ කතා අහන එකත් ඇති. හිනාවක් ෂෙයා කරන එකත් ඇති. ඒ පුංචි මොහොතවල තමයි පස්සේ මතකවල ලස්සනම තැන් වෙන්නේ. ඉතින් ඔන්න අපේ ඕඩර් එකත් ආවා. කොෆි එකේ උණුසුමත් එක්ක හෙමින් කතා කරන අතරේ හැමදේම එන්ජොයි කරපු මොහොත. අද දවසේ ෆේවරිට්ම මෙමරි එකක් වෙයි මගේ ජීවිතේ. ඉතින් අද දවස මෙහෙම හෙමින් ගෙවිලා ගියා. මේ vlog එක බලන අයත් vlog එක එන්ජොයි කරා කියලා මම හිතනවා. ඉතින් එහෙනම් ඊළඟ vlog එක අරන් එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න කියන ගමන් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. Until then, take care of your heart and enjoy the little moments.